ලේන් වල ඉඳලා මිහින්තලේ ඔව් දෙවෙනි ප්‍රෝග්‍රෑම් එක අපේ මිහින්තලේ අටසැට ලේන් වලින් පටන් අරගෙන අපි මෙතන ඉඳලා පල්ලෙහාට යන්නේ අපි හිතාගෙන යන කළුදියපොකුණ කටුසෑයට යන්න හිතාගෙන ඉන්නවා දැන් ඒ ටික බලන්න උනට දැන් අපි හවස් වෙලා තියෙන වෙලාවට අපි ඉක්මනට යන්න ඕනේ දැන් ප්‍රෝග්‍රෑම් එක පටන් ගත්තම ඉක්මනට කොට සමා වෙන්න මම අපි මේ දෙවෙනි කොටසනේ යන්නේ හරි එහෙනම් අපි යන් ඉස්සරහට බලන්න කොහෙද අපිට යන්න තියෙන්නේ කියලා ඔව් අටසැට ලෙන් නම් ලස්සන ලෙන් ටිකක් තියෙනවා ලස්සනයි ඈත පේනෝනේ ලෙන් තියෙනවා වලට මම ඇත්තටම කවුරු ඉන්න පුළුවන් තත්ත්වෙක තියෙනවා තමා තතු ගාලා හැම ලස්සනට තියෙන ලයිට් දාලා කාට ඉන්නත් පුළුවන් භාවනා කරන ආසය නම් මම හිතන්නේ ඉන්න පුළුවන් බලන්න ඕන ලස්සන හරි ඉවර නේද බෑගෙන යන වෙලාවක තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න බලන්න ලස්සනයි වුණාට අර කුරුළු පිටුවක් වගේ බලන්න නැත්නම් හැමතැනම අපි දැන් ආව කළුදිය පුකුණ පුරාවිද්‍යා ස්ථානයට මේ තියෙන ගහන අපි යන්න කළු මේ තියෙන කළුවර ගහ කළුදිය පුකුණට යන පාරේ ඔක්කොම මේකේ හම්බෙන්නේ කළු ඔක්කොම කළු කළුදිය පුකුණේ අර කාළුදායි යනකොට කාල පෙරමුණ විසින් කාල සූත්‍රයේ දේශනා කරපු මොකද්ද කළුවර පොහොය දිනේ එහෙම කතන්දරයක් තියෙනවා මේ පළුගහ අර වීරගස් පවුනේ දියුල්ග දැන් මෙතනට එනකොට අයි වෙලාව කීයද 5:29 පාහමාරයි කියන්නේ අපි දැන් පාහමාරට තමයි ආයනේ සමා වෙන පරක් වුණා ටික අද අපි මේ දැන් යන්නේ කළුදිය පොකුණ බලන්න මම කලින් කිව්වා වගේම ඉතින් කළුදිය පොකුණ කියලා කියන්නේ ආරාණ්‍ය සේනාසනය මෙතනට එනවනම් කෑකෝ ගහන්න හොඳ නෑ මොකද භාවනා කරන භික්ෂුන් වහන්සේලා තාමත් ඉන්නවා මේ කළුදිය පොකුණවට ආසන්නේ ඒක නිසා අපි දැනගන්න ඕන සංවරව මේ ස්ථාන වලට ඇවිල්ලා නරබල වැඳ පුදාගෙන කාටවත් කරදරයක් නොකර ආපහු යන්න. කළුදිය පොකුණ තියෙන්නේ මිහින්තලේ ළඟම තමයි ආසන්නේමයි. අපි හැමෝම දන්න දෙයක් තමයි කාවන්තිස්ස රජතුමාට මිහිඳු හාමුදුරුවෝ හම්බ වෙන්නේ මිහින්තලේදී අම්බස්තලයේදී. ආරාධනා කළේදී නෙමෙයි අම්බස්තලයට වඩා පහළින් තමයි තිස්ස රජතුමාට මිහිඳු හාමුදුරුවෝ හම්බ වෙන්නේ. ඉතින් මේ ඇති වෙන සාකච්ඡාවේදී සද්ධාතිස්ස රජතුමාට මිහිඳු හාමුදුරුවෝ ගැන ධර්මය ගැන පැහැදීමක් ඇති වෙනවා. මම මුලින් පෙන්වුවා වගේ අටසැටලෙන් තියෙන අටසැටලෙන් කියලා කියන්නේත් මිහිඳු හාමුදුරුවන් සමග ආපු පිරිසට වස්වසන්න හදලා දුන්න ලෙන් වලට තමයි අටසැටලෙන් කියලා කියන්නේ. අටසැට කියන්නේ ලෙන් 68ක් තියෙනවා. ඒක එතනට අමතරව කළුදිය පොකුණේ මේ ස්ථානෙත් ඒ ලෙන් පිහිටලා තියෙනවා. ඒ වගේම මෙම පූජ්‍ය ස්ථානයට කළුදිය පොකුණ කියන්න හේතු වෙච්ච සාධක ගොඩක් අපි අහලා තියෙනවා. ඒක එකක් විතර ගන්න පුළුවන්. කාල බුද්ධ රක්ඛිත කියන ස්වාමින් වහන්සේ. ඒ ජේෂ්ඨ ස්වාමින් වහන්සේ මෙම ස්ථානයේ ඉඳලා බණක් දේශනා කරලා තියෙනවා, ධර්ම දේශනා කරලා තියෙනවා. හවස ඉඳන් එළි වෙනකම්ම මෙම ස්ථානයේ ධර්ම සාකච්ඡා පවත්වලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඒ බණ දේශනාවට සවන් දෙන්න සද්ධාතිස්ස රජතුමාත් ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තියෙන්නේ රජ විදිහට නෙමෙයි සාමාන්‍ය පුද්ගලයෙක් විදිහට වෙස්වලාගෙන තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙම ඇවිල්ලා දවසක් එළි වෙනකම්ම හවරයි ඉඳන් එළි වෙනකම්ම මේ බණ අහලා තියෙනවා කියලා සඳහන් වෙනවා හිටගෙනම. තව එකක් තමයි කළුදිය පොකුණට කළුදිය පොකුණ කියලා කියන්නේ හේතුව විදිහට තව එකක් සඳහන් වෙනවා. මේකේ වටේට තියෙනවා ලස්සන කඳු පන්තියක්. පේනව නේද පිරමීඩ හැඩේ කන්දක් තියෙනවා. හරිම ලස්සනයි. ඒ කඳු වල ඡායාව පොකුණට වැටිලා පොකුණේ වතුර වල පාට කළු පාටට පේන නිසාත් මේකට කළුදිය පොකුණ කියනවා කියලා සඳහනක් තියෙනවා. ඕගලන්ට පේන ඇති මේ බිල්ඩින් එක මේක ඇත්තම කියනවා ගලෙන්ම හදලා තියෙන ආවාසකයක්. ඇවිල්ලා බලන්න ඕගලන්ට යම්කිසි අදහසක් තියෙයි. මෙතන පේනව නේද ආසනයක්. එතන තමයි
කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ සද්ධාතිස්ස රජතුමාට ධර්ම දේශනා කරපු ස්ථානය. ඒකේ ලොකු කතන්දරයක් තියෙනවා. මෙන්න මෙහෙම. කාලබුද්ධ රක්කිත මහරහතන් වහන්සේ කළුවර පොහොය දවසේ කළු තිඹිරි ගහ යට ඉඳගෙන කළුගල් ආසනයක වැඩ හිඳගෙන කාලකාරාම සූත්‍රය ආශ්‍රයෙන් බණ කිව්වා කියලා. මේ තියෙන්නේ උන්වහන්සේ ධර්මයේ දේශනා කරපු කළු ගලින් හදපු ධර්මාසනය. කළුවර වැටිගෙන එනකොට කළු දීපකුණට ගිහිල්ලා එන ගාව. මම ඉන්නේ මේ A9 පාරේ. A9 මාර්ගයේ ඉන්නේ. කළු දීපකුණ ගාවෙන් පාරට ඇවිල්ලා අපේ නවතන් දීපු යාළුවගේ ගෙවල් වලට යන ගමන්. හරි. එහෙනම් ආයෙ තව වැඩසටහන් යන්න. අපිට හිතන්නේ කටුසයට යනවා ඉදි කටුසයට යනවා කියලා දැන් ඇත්තටම අපිට මේ දැන් වෙලාවත් එක්ක අපිට ය아가න්න බෑ ගියත් කළුවරයි විතර වීඩියෝ කරන්න බෑ. ඒක නිසා අපි වඳුර යාළුවෙකුට ඒ ළඟට හරිලා යාළුවේ කළු දීපකුණ එච්චර කළුවර වෙයි කියලා හිතන්නේ. ඔව් අනේ පරක් වුණා. ඇත්තටම ඒක නිසා අපි ඒ දෙකට වෙනදාස් ගෙමුනේ තයි. එහෙනම් කරමු. එහෙම කරමු. අපි ආයි දවසක අනිවාර්යෙන් එහෙම තැනකටම යනවා. ඇත්තට මිහින්තලේ කියලා කියන්නේ මේ පැත්ත ඇවිදලා ඉවර කරන්න දවසකින් බෑ. දවසකින් බෑ. අපි දාගෙන හිටිය දවසයි අපි උදේම පිටත් වුණත් එක්ක අපිට හැමතැනම වෙද ගන්න වෙලාවක් තිබෙන්නේ නැහැ. ඉතින් ඒ දවසක හම්බ වුණේ. කළු දීපකුණ ගැන ආයෙ හොයලා බලමු. තව ටිකක් හොයලා බලන්න අපි එතන වීඩියෝ එකක් කරා. ඊට පස්සේ තවත් අපි තිබ්බොත් ආයි දවසක අපි ආයිත් අප්ඩේට් කරනකොට දෙන්න සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. එන්න අපි ගිහලා එන්න. මොනවද කියන්නේ? ගිහිල්ලා එන්න. අනිවාර්යෙන් ගිහිල්ලා එන්න. ගිහලා එන්න. බයි. චේ.